අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා My Diaries YouTube channel එකට. අද වීඩියෝ එක මොකක් ගැන තියෙන්නේ? අද අලුතෙන් අරන් ආව වීඩියෝ එක මට මේ ළඟදී යන්න ලැබිච්ච විශේෂ වැඩසටහනක් ගැන. ඇත්තටම මේක මේ අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක්ගෙන් තමයි මේ chance එක හම්බුනේ. එයාලගේ තියෙනවා ගමේ වැඩිහිටි සමිතිය. ඒ වැඩිහිටි සමිතිය යාලා හැම අවුරුද්දකම සංවත්සරයත් එක්ක තියෙනවා මේ ප්‍රසංගය. ඉතින් ඇත්තටම මට කිසිම අයිඩියා එකක් තිබුණ නැහැ මේක මොන වගේ එකක්ද එහෙම කියලා. කොහොම හරි අපිට ටිකට් දෙකකුත් හම්බුණා. ඒ නිසා ඉතින් මමත් තීරණය කළා යන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මම මේ උත්සවයට සම්බන්ධ වුණේ. ඒක වියතිසුරල් කියලා තමයි ඒගොල්ලන් නම් කරලා තියෙන්නේ. ඒක ගමේ වැඩිහිටි සමිතිය. ඒ කියන්නේ අවුරුදු 59ට වඩා වැඩි වැඩිහිටියෝ ටිකක් එකතු වෙලා එයාලා පිහිටවාගත්ත සංවිධානයක්. ඇත්තටම මට මේ ගැන මෙලෝ අවබෝධයක් තිබුණ නැහැ. මෙහෙම එකක් තියෙනවා කියන එක ගැන දෙතෙන්ට ගියාම තමයි කියන්නේ එහෙම දේවල් තියෙනවා එහෙම කියලා දැනගත්තේ දෙතෙන්ට ගියාම. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ අර දැන් සංවිධානයක් විදිහට පිහිටව ගත්තයින් පස්සේ ඒකට කොහොමද රාජ්‍ය යාන්ත්‍රණයක් මැදිහත් වෙන්නේ කියලා. කියන්නේ එයාලට සම්බන්ධ වෙන රාජ්‍ය යාන්ත්‍රණයකුත් තියෙනවා. එහෙම පද්ධතියක් අපේ රටේ තියෙනවා. මේකත් තියෙනවා කියලා දැනගත්තේ දෙතෙන්ට ගියාන පස්සේ. ඊට පස්සේ කියන්නේ එයාලට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න විවිධ යාලගේ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය උපකාර කරන්න රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. ඉතින් මේ ඇත්තට මේක ගැන කියන්න නෙවෙයි මම මේකත් වීඩියෝ එක කරන්න හිතුවේ. මේකෙන් ලැබෙන කියන්නේ අපේ සමාජයට ලැබෙන මේ ප්‍රතිලාභයක් ගැන කියන්න. ඇත්තටම මෙතෙන්ට ගියාම තමයි තේරුනේ මේ කියන්නේ මේ ඔක්කොම ඉන්නේ වැඩිහිටිය අය නේ අවුරුදු 59ට වැඩි අය. එතකොට මේගොල්ලන්ට දැන් ගොඩාක් වෙලාවට සාමාන්‍යයෙන් අපි කියන්නේ ජීවිතේ
වැඩ සමය ගත කරනවා කියලානේ. එතකොට දැන් එයාලගේ ජීවිතයේ අවදි කීපයක් පහු කරගෙන ඇවිල්ලා ඔය අවදියට ආවයින් පස්සේ ගොඩක් වෙලාවට එයාලගේ ජීවිතය අවුරුදු ගාණක් එයාලා පුරුදු කරන් ආපු ක්‍රියාකාරකම් ටික ටික කිරීමේ අපහසුතාව තියෙනවා. ඒ කියන්නේ තුන් ජොබ් එකක් කරපු කෙනෙක් කියලා. එතකොට එයාගේ ජොබ් එකෙන් අයින් වෙලා, ඒ කියන්නේ විශ්‍රාම අරගෙන ඉන්නේ. එතකොට එදිනෙදා අවුරුදු ගාණක් එයා පුරුදු වෙලා තිබුච්ච එයාගේ ජීවන රටාවේ වෙනස්කම් තියෙනවා. ඒ වගේම දැන් ළමයි ඉන්නවා නම් එයාලා එක්ක බැඳලා ගෙවල් වලින් ගිහිල්ලා එයාගේ හස්බන්ඩ් ඇන් වයිෆ් ඉන්නකොට දැන් අපි හිතමු මහත් හස්බන්ඩ් කියලා. ඒත් එයාගේ එක්ක වයිෆ් ජීවත් වෙනවා. සමහරවිට එයාලා ජීවිතෙන් සමු අරගෙන ලෙඩ වෙලා කාලයත් එක්ක අර ශරීරයේ එන දුර්වලතාවත් එක්ක එයාලට අසනීප හැදෙනවා. ඔන්න ඔය කාරණා ගොඩාක් නිසා මේ අවදියේදී ටිකක් එයාලා ජීවිතේ ලොකු අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවා. ඒ තමයි අර අපි කියනවා ස්ට්‍රෙස් එක. එහෙමත් අවදියට එතකොට ඒ කියන්නේ ජීවිතේ සිද්ධ වෙන වෙනස් වීම එක. අනිත් කාරණේ තමයි දීර්ඝකාලීනව අවුරුදු ගාණක් පුරුදු වෙලා හිටියා නම් එයාලා මොනවා හරි වැඩ ටිකක් කරගෙන එයාලගේ එදිනෙදා ජීවිතය ගෙවන්න එම වැඩ කරගැනීමේ තියෙන අපහසුතාවයන්, කියන්නේ කායික අපහසුතාවයේ ශක්තිය අඩුකම, ඔන්න ඔය වගේ කාරණාත් එක්ක මෙයාලට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙන කාලයක්. ඒ වගේ අභියෝග ගොඩක් එක ජීවත් වෙනකොට මේ වගේ සාමූහික වැඩකට එකතු වෙන එක, එකම වයසේ තමන්ගේ පරණ යාළුවෝ හම්බ වෙන එක, ඒගොල්ලොත් එක්ක යාලා තරුණ කාලේ පුංචි කාලේ කරපු දේවල් ආයි නැවත කරන්න ලැබෙන අවස්ථාවක් ලැබෙන එක එයාලගේ ජීවිතවල ලොකුම දෙයක් කියලා මට එතන ඉඳේදී තේරුණා. මොකද එයාලා හරිම සතුටින් එයාලගේ එකම වයසේ අය නටනකොට අප්පු ටික ගහ ඒක ඒගොල්ලොන්ගේ මූණවල මම දැක්කා. ඉතින් ඇත්තටම ඒක හරිම සුන්දර අත්දැකීමක් වුණා මටත් එතනට වෙලා ඉඳෙද්දි.
ඉතින් අද ඒ ප්‍රසංගය ගැන තමයි මගේ වීඩියෝ එක අරගෙන ආවේ. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් මම මගේ channel එකෙන් පොරොත්තු වෙනවා. මාව subscribe කරන්න, comment කරන්න, share කරන්න. ගිහින් එන්නම්.